ඔබ යලිත් වාද පිටිය සමග සජීවීව සම්බන්ධ වෙන්නේ. නමුත් ලක්ෂ්මන් නිපුණාරච්චි මහත්මයා ඔබතුමා මුලින්ම සඳහන් කර හිටපු කාරණේ තමයි මේ පරිවර්තනය වෙන්න අපි දීලා කාලයක් දීලා පොඩ්ඩක් බලාගෙන ඉන්නවා. හැබැයි පේන්නවත් නැහැ කියන කාරණේ. ඉතින් දැන් තවදුරටත් බලාගෙන ඉන්නවා කියන්නේ දැන් මේ බයවැයෙන් පස්සෙත් බලාගෙන ඉන්නවා කියන්නේ එක්තරා ආකාරයකින් ආපහු පාරක් අර ඔබ කියන වචනේම කියනවනේ ඒකාධිපති ගමන යන දිල බලාගෙන ඉන්නවා වගේ කාරණයක්. නෑ එහෙම අදහසක් නෙවෙයි මම කිව්වේ. දැන් අපේ එක්සත් ජාතික පක්ෂේ මන්ත්‍රීවරුන් දෙන්න මේ අවසන් කරපු තැනින් මමත් පටන් ගත්තොත් එහෙම ඔබතුමලා දෙන්නගෙම කියන එක ඇතුළේ තියෙනවා සහන දෙනවා. බලාගෙන ඉන්න. මේ අයවැය ඉවරනකන් ඉන්න. හොඳයි ඒ බලාපොරොත්තු බලාපොරොත්තු අපිට හරියන්නේ නැහැ. මේ අපි ඒක බොරු හිල කියන එක නෙමෙයිනේ මම. අපි දැන් ක්ෂණික අයවැයක් දුන්නා. ක්ෂණික අයවැයේදී නෑ මම කියන්නේ දැන් මන්ත්‍රීතුමා ඩීසල් පෙට්‍රල් මුදල් අඩු කරලා බඩු මිල අඩු කරලා ඇවිල්ලා ඉවරයි. දැන් මෙතුමාට සන් අයවැය කියලා මොකක්ද ඔය අයවැය කතාවින් කියලා කරන්නේ? තවත් පොරොන්දු ටිකක් කියන එකනේ මිනිස්සුන්ට. හැබැයි දැන් විසර්ජන පනත ඇවිල්ලා තියෙන්නේ. දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක දිහා බැලුවම අපිට හිතා ගන්න පුළුවන් කොහෙද මේ යන්නේ කියලා. දැන් මේ ඉදිරිපත් කරලා තියෙන විසර්ජන පනතේ තියෙනවා වියදම රුපියල් බිලියන 3296යි. හරි ප්‍රශ්නයක් අහන්න. ඔව් ප්‍රශ්න. මේ දැන් පහුගිය ගිය අවුරුද්දේ ශනික අයවැයක් ආණ්ඩුව දුන්නානේ. අලුත් ආණ්ඩුව දින 100 ආණ්ඩුව. ඒකෙදි මිනිස්සුන්ට සහනයක් ආවේ නැද්ද පොඩ්ඩක්වත්? නෑ මම කියන්නේ නෑ මම කියන්නේ ආවේ නැද්ද? උද නැද්ද එච්චර ඒ වුණේ. මන්තුතුමා ඒ ආවා. ඒ తాවකාලික එකක් ආවා. ඒ ඇති. නැහැ කියන්නේ. ඔබතුමාලා මේක අරක දෙනවා මේක දෙනවා අරක දෙනවා අර කාර් දෙනවා වගේ තමයි. ඒක කිව්වට හරියන්නේ නැහැ. අපිට දේශපාලනය කරන මිනිස්සුනේ අපි. දේශපාලනික අපිට දැනෙන්න ඕන මෙන්න මේක තමයි මේ ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ගය. එතකොට අපිට කියන්න පුළුවන් මේක හරිද වැරදිද කියලා. දැන් අපිට විවේචනය කරන්නවත් එහෙම ආර්ථික උපාය මාර්ගයක් පේන්නේ නැහැ. මධ්‍යකාලීන ආර්ථික සලස්ම ඒ කියන්නේ වැඩක්ම නැහැ. ඒක අලුත් එකක් නෙමෙයිනේ. අමුතු එකක් නෙමෙයි. හරි. එතකොට ඒක මම මේ කියන්නේ දැන් විසර්ජන පනතේ රුපියල් බිලියන 3296යි 2016ට වියදම. එතකොට ආදායම රුපියල් බිලියන 1540යි. එතකොට වෙනස තියෙනවා 1756ක් රුපියල් බිලියන. මමත් ඔබතුමාගෙන් අහන්න මගේ කාලේ දීලා මේ රුපියල් බිලියන 1756 හොයාගන්න ඔබතුමාලාට තියෙන අලුත් වැඩේ මොකක්ද? අපි දැන් ඔබතුමා දන්නවා දැන් කෙටි උත්තරයක් නෑ ඔබතුමා කියනවා. කෙටි එකක් දෙන්න. ලොකු උත්තරයක් කෙටි එකක්. දැන් අපි අපනයනය ශීඝ්‍රයෙන් වැඩි කරන්න ලෑස්ති වෙනවා. දැන් අපනයනය වැඩි කරන්න මේකයි දැන් වෙනකොට අපි යුරෝපයත් එක්ක ඇමරිකාවත් එක්ක තියෙන දැන් මෙතෙක් කල රට තරහ වෙලා තිබ්බනේ. අපේ තියෙන GSP සහන අරන් ඔක්කොම නැතිලා තිබ්බනේ. අපේ අපනයනය එකක් තමයි අපනයනය අපේ වැඩි කරන්න දැන් අද ලෝකෙත් එක්කම අපි ලොකු සම්පස්ථානයක් ගොඩනගන්න තියෙනවා. ස්තුතියි අපි මෙතුමාට. වෙන එකක් නේ. මේ මගේ එකක් තවත් ඕන කියන්න. හොයාගන්නේ එකක් තමයි ණය. නෑ ඔබතුමා ඒකම විසර්ජන පනතේ තියෙනවනේ ණය ගැනීම සඳහා කොච්චර පමණද? නේ රුපියල් බිලියන 400 ගානක සීමාවක් තියෙනවා. තව කොටසක් තියෙනවා. අපිට අයවැය ඉතුරු ටික හොයාගත්ත ආවට පස්සේ අපිට යන්න පුළුවන් තව කොච්චර ණය ගන්නවද? භාණ්ඩාගාර බිල්පත් තව කොච්චර නිකුත් කරනවද කියලා. එතකොට මේක වෙන එකක් නෑ. වෙන එකක් නෑ. ජනතාවගේ ණය ගත්තත් ජනතාව පීඩාවටපත් වෙන්නේ. දඩවලුනොත් ජනතාව තමයි පීඩාවටපත් වෙන්නේ. බදුවලුනොත් ජනතාව පීඩාවටපත්. ඔබතුමාට තව ඒ නිසා ඒ වගේම තමයි දැන් අපිට තියෙන එක. නෑ පොඩි මගේ කාලේ ස්නැක් වෙන ඔය වැඩට ගියොත් ඒක නිසා මේ දැන් තියෙන එකෙන් මොකද වෙලා වෙන්නේ? අලුත් එකක් වෙන්නේ නැහැ. මම තව එකක් කියන්නම්. ජනාධිපතිතුමා ඊ පෙරේදා කිව්වා කොහේ හරි රැස්වීමකට ගිහිල්ලා හරි මොකක් හරි මට මොකක්ද කියලා මතක නැහැ. මම රූපවාහිනී ප්‍රවෘත්ති වලින් දැක්කේ මත්ද්‍රව්‍ය නැති කරන්න ඕන. නැති කරන්න කියලා ඉතින් හිටපු ජනතාව අත්පුඩි ගහනවා. අත්පුඩි ගැහුවට පස්සේ ජනාධිපතිතුමා කියලා කියනවා හැබැයි ඔබතුමාලා අත්පුඩි ගැහුවට ඕක නැති කරන්න ගියාට පස්සේ තමයි ආණ්ඩු වැටෙනවා කිව්වා. ආණ්ඩු වැටෙනවා කියලා. මොකද ඒක තේරුම? නෑ වින මගක් ජනාධිපතිතුමාට නෑ. ජනාධිපතිතුමා කියනවා අපි යන්නේ මේ වේ. අපි යන්නේ මත්ද්‍රව්‍ය වලින්. හරි? ඒක තමයි මේ කියන්නේ. එතකොට ඇත්තටම එහෙම බැලුවොත් ජනාධිපතිතුමාව අපිට ප්‍රශ්නයක් එනවා. ජනාධිපතිතුමාව පත් කරේ එහෙනම් මේ එහෙම ආර්ථිකයක් මේ රටේ තිබ්බනේ නෑ එහෙම ආර්ථිකයක් ඒක තමයි මම කිව්වේ එහෙම ආර්ථිකයක් නැතුව වෙනස ඇති ගන්න තමයි එතුමා පත් කරේ කියන්නේ. උඩු එතනෝල් ආර්ථිකයක් තිබ්බා. ඒක දැන් නැති කරලා අපි වෙනස් කරලා යන්න තියෙනවා අපිට. 2005 හරි මත්තට තිතට මේ රටේ කාන්තාව ඡන්දෙ දුන්නා.
එතකොට මේ මද්ද්‍රව්‍ය විලෙන්දුද? හරි? ඒ වගේම තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටත් හරි? ඒ වෙනසකට ඒක ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් තමයි ඒක දැක්කේ. එතකොට මේ කියන අද ජනාධිපතිතුමා කියන මේකම නම් උපාය මාර්ගය. මේක නම් ප්‍රශ්නේ. මේකට ජනාධිපතිතුමාට උත්තරයක් නැත්නම් කොහෙද ජනාධිපතිතුමා උත්තරයක් නැහැ කිව්වේ නෑ. වැරදි අර්ථකථනයක් දෙනවා. ජනාධිපතිතුමා උත්තරයක් නැහැ කිව්වේ නෑ. මම කියන්නේ ඒක අපහසු ක්‍රියාවක් ඒ අභියෝගය අපි බාර ගන්නවා. ඒක තමයි ජනාධිපතිතුමා පැහැදිලිව එතන කිව්වේ. දැන් ඔබතුමා මේක විකෘති කරනවානේ. කියපු එක ඇතුලේ නෑ. එතුමා කිව්වේ ගම්ම්‍ය උනේ ඒක නෙවෙයි. එහෙනම් ඔබතුමාට ගම්ම්‍ය වෙන්න තියෙන කතාවක්. ඕක නමුත් ජනාධිපතිතුමා මතට තිත කියන එකත් ජාතික හෙළවුරුමේ තරත හේතු වෙලා ඉඳගෙන කාලයක් තිස්සේ ඔක කී ආවා. හැබැයි අද අපිට කතා කරන්න වෙලා තියෙන තිතට මත සම්බන්ධව. ඒක නිසා ඒක ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව මේක කිව්වා. ඔබතුමාලා කියන්න ඕන. හරි අපි එතනනුත් ඉවත් වෙලා අපි යන ගමන අපේ ආර්ථික උපාය මාර්ගෙ මෙන්න මේක. එහෙම එකක් පේන්නේ නැහැ. ඔබතුමා ගෙදර ගිහිල්ලා කියවන්න ආර්ථික උපාය මාර්ග පැහැදිලි කරලා තියෙනවා. අවස්ථාව දෙමු අපි. මේක පැහැදිලිව කියන ආර්ථික උපාය මාර්ග ඊළඟ උදාහරණ මම කියන්නේ දැන් පළාත් සභා තියෙනවනේ. ඔබතුමා මේක කියුවා මේකම පළාත් සභා තියෙනවා. අපි ඕක කිව්වනේ. ඒක මේ තියෙන ආර්ථික උපාය මාර්ග. අපේ වලට කියවන්නේ මේ පළාත් සභා 9ක් තියෙනවනේ. මේ පළාත් සභා 9ට මේ ගමන අයවැය ඉදිරිපත් කරන්න බැරුව ඉන්නේ. දැන් අද බස්නාහිර පළාත් සභාව රැස් වුණා. කොහොමද අයවැය ඉදිරිපත් කරන්නේ? දැන් කලින් තිබ්බා ආණ්ඩුව තමන්ගේ අයවැය රටට ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා පළාත් සභාවල වලට එවනවා ඔබට ලැබෙන මුදල් ප්‍රමාණය ආණ්ඩුවෙන් මෙන්න මෙච්චරයි කියලා. රේඛීය අමාත්‍යාංශයෙන් ලැබෙන මුදල් ප්‍රමාණය මෙච්චරයි කියලා. එතකොට ඒකට අනුව අයවැය හදනවා. හරි? ඒ කියන මුදල් හම් වෙන්නේ නැහැ හැබැයි. ඒ කිසිම පළාත් සභාවකට ඒ දෙනවයි කියන මුදල පළාත් සභාවලට හම් වෙන්නේ නැහැ. දැන් අපි ඇත්ත පිළිගන්න ඕන යථාර්ථයක් තියෙනවා. අපි කැමතුණත් අකමැති වුණත් මේ රටේ පාසල් ප්‍රමාණය අපි මේ දුප්පත් අම්මලගේ තාත්තලගේ දරුවෝ යන පාසල් ටික තියෙන පළාත් සභාවල. විශාල විෂයන් ප්‍රමාණයක්. රෝහල් ටික තියෙන පළාත් සභාවල. හැබැයි ඒවා පවත්වාගෙන යාම සඳහා අයවැය හදාගන්න බැරි තැනකට ගිහිල්ලා තියෙනවා. දැන් අද හරියට නිකන් අර මොකක් හරි පෙට්ටියක තියෙන අපි මුකුත් නොදන්න එකක් සම්බන්ධව කතා කරන්න වෙලාවක තමයි බස්නාහිර පළාත් සභාවේ වේවා අනිත් පළාත් සභාවල අයවැය සාකච්ඡා කරන්න වෙලා තියෙන්නේ. ඇයි ඒකට හේතු වෙලා තියෙන්නේ? ප්‍රශ්නයක් තියෙනවා. මමත් පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක්. එතකොට පළාත් සභාවට ස්වාධීනව නැගීීමේ හැකියාව තියෙනවා. දැන් ආදායම මුද්දර ආදායම ගන්නෙ කවුද? කවුද ආණ්ඩුව ගන්නෙ? මං කියන්නේ ඒක ඔබතුමා ඒක මුද්දර ආදායම ගන්නවා. එතන වාහන ලයිසන් කිරීමේ ආදායම මේ රටේ වාහන ලයිසන් කරනවා ගන්නෙ කවුද? කවුද ගන්නෙ? 2011 වාහන ලයිසන් කරන ආදායම කවුද ගන්නෙ? 2011 නැති කළා. නෑ ඔබතුමා අපි නැති කරේ නෑ ඒක. ඒක කවුද නැති? නෑ ඒක කලින් තිබුණ ආණ්ඩුවනේ. 2011 ඔව් ඒක තමයි 2011 අපි නෙමෙයි නේද? ඔබතුමාලා දාගන්න ඕනේ 2011 මධ්‍යමාණ්ඩුව ගන්නවා කියන මෙතුමා නැති කළා. නැති කළා. නෑ පිරිවැටුප් බද්ද නැති කරන්නේ PTA එක නෙමෙයි. මුද්දර බද්ද යන්නේ. නෑ මුද්දර බද්ද යන්නේ පළාත් සභාවට. පළාත් සභාවට ඔබතුමා දන්නේ නෑ. ආණ්ඩුව මුද්දර බද්ද යන්නේ පළාත් සභාවට. වාහන ලයිසන් කිරීමේ බද්ද යන්නේ පළාත් සභාවට. අඩු ගාස්තු යන්නේ පළාත් සභාවට. ඉතින් මේක මහාන්දුවෙන් වෙන ගාන බලාගෙන ඉන්න ඕනේ. හොඳයි අවසන් විනාඩිය එතුමට බාධා නොකර දෙමු. එතුමට බාධා නොකර දෙමු. 2011 ඔබතුමාලගේ ආණ්ඩුවේ කලින් ආණ්ඩුව මේක නැති කළා. එතකොට එන BTT එකයි මුද්දර ගාස්තු වලිනුයි ලැබෙන ආදායමෙන් 3/2ක් මධ්‍යම රජය ගන්නවා. අනිත් 3/1 තමයි අනිත් පළාත් සභාවල් 9ටම බෙදන්නේ. ඒ බෙදෙන 3/1ෙන් තමයි 141ක් බස්නාහිර පළාත් සභාවට එන්නේ. ඒක තමයි ඇත්ත මන්ත්‍රීතුමා. හරි. එතකොට ඔබතුමා හරියට ෆිගර්ස් ටික ගත්තොත් හරියට ගන්න බැරි. පහුගිය කාලේදී දිගටම මේ ආදායම අඩු වෙලා තියෙනවා. මේ ආදායම අඩු වෙලා තියෙනවා. ඒ නිසා තමයි අද පළාත් සභා අරුබුදයක තියෙන්නේ. අපි කියන්නේ අපි මේ පළාත් සභාවල වෙනුවෙන් මැදිහත් වෙනව නෙමෙයි. අපි කියන්නේ පුළුවන් නම් පළාත් සභාව විසිරුව හරලා දාන්න. වැඩක් නැහැ පළාත් සභාව. ඔය තියෙන පාසල් ටික, ඔය තියෙන ස්පිරිතාල ටික, ඔය ටික මධ්‍යම ආණ්ඩුවට පවර ගන්න. ඒ පවර ගත්තට පස්සේ ඕක තියෙන ඔය යන ඇමතිවරුන්ට අර මේ යන වියදමවත් අඩුම ගානේ නඩත්තු වියදමවත් අඩු වෙලා යනවා. හරි එහෙම කරන්න. හොඳයි. එහෙම කරොත් අඩුම ගානේ අපිට කියන්න පුළුවන් ඔන්න මධ්‍යම ආණ්ඩුව යටතේ මේ ඉතිරි දැන් සංවර්ධනය කරනවායි කියලා. ඒ පළාත් සභාවෙන් කරන කාර්යවත් කරනවායි කියලා. ඇත්ත කිව්වොත් එහෙම අද පළාත් සභාවල වලට අයවැය හදාගන්න බැරුව තත්ත්වයකටපත් වෙලා තියෙනවා. හැබැයි කලින් එහෙම නෙමෙයි කලින් ආණ්ඩුව අඩුම ගානේ ඒ මුදල නුදුන්නට මෙන්න මෙච්චර මුදලක් පළාත් සභාවට දෙනවයි කියලා හරි කිව්වා. ස්තුතියි. මුජිබුර් රහමාන් මහත්මයා ඔබතුමාලා පළාත් දේශපාලන ඉඳලා ආපු පිරිස් විදිහට ඒක ප්‍රබල චෝදනාවක්.
දෙනවයි කියන ගානවත් දෙන්නේ නැහැ. දැන් මුකුත් නැතුව තමයි හිතාගෙන ඉන්නේ. නෑ, මොකද මෙහෙමයි. മന്ത്രിවරුන්ට චෝදනාවන් තියෙනවා අනික් පැත්තෙන් ඔවුන්ට Tamanගේ විමද්දගතර මුදල වෙන් කළත් නැහැ. දෙගුණයක් කරනවා කිව්වා Tamanට മന്ത്രിවරු. දැන් දෙගුණෙකුත් නැහැ, එක ගුණෙකුත් නැහැ, කොටසකුත් නැහැ. ජනවාරි මාසයේ ඉඳන්. දැන් එයිද? දෙගුණේ අනිවාර්යයෙන් වෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන් වෙනවා. අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ දෙන ප්‍රතිපාදන මුදල් ඒකත් ඇදෙනවා රබර් වගේ ඇදෙනවා. දැන් මම මැතිවරණයට ඉස්සෙල්ලා අජිත් පෙරේරා මම හොඳයි නෑ ඉවරයි දැන්. එතන අවස්ථාව දෙමු අපි. නෑ ඔබතුමාගේ අවස්ථාව අපි පළාත් සභාව ගත්තම පළාත් සභාව කියන්නේ ස්වාධීන ආයතනයක්. ඒක තාත්වික සංශෝධන යටතේ ඉදිරිපත් කරපු ආයතන. දැන් පළාත් සභාව සුදුවලියෙක්ද පළාත් සභාව වැඩක් නැද්ද කියන එක මං හිතන්නේ ඒක වෙනම සාකච්ඡා කළ යුතු දෙයක්. මොකද පළාත් සභාව මේ රටට ගෙනාවේ විශේෂයෙන්ම මේ රටේ ජාතික ප්‍රශ්නෙට යම්කිසි ආකාරයේ දේශපාලන විසඳුමක් හැටියට තමයි පළාත් සභාව ගෙනාවේ. බලය විමග්ධගත කරලා ඒ තියෙන දේශපාලන ප්‍රශ්නයට යම් විසඳුමක් හොයන්න පුළුවන්ද කියන එක. ඉතින් ඒක තුල තමයි පළාත් සභාව ගොඩ නැගුණේ. ඒක පළාත් සභාවය කියලා කියන්නේ ස්වාධීන ආයතනයක්. ඒකට වෙනම ආදායම් මාර්ග තියෙනවා. නමුත් ඒකේ ආදායම් මාර්ගය ප්‍රමාණවත් නැත්නම් මධ්‍යම රජයෙන් යම්කිසි මුදලක් ඒ පළාත් සභාව කරන්න පෞද්ගලික කාලේ හැම ආණ්ඩුවක් තියෙන කාලෙම පළාත් සභාවට ලබා දෙනවා. නමුත් පළාත් සභාවට කියලාම ආදායම් මාර්ගයක් තියෙනවා මන්ත්‍රීතුමා. දැන් අපි පළාත් සභාවේ ඉන්නකොට මං හිතන්නේ බස්නාහිර පළාත් සභාව නෑ ඒක තමයි බස්නාහිර පළාත් සභාව බස්නාහිර පළාත් සභාවේම අර්බුදයක් තිබුණේ නෑ. දැන් බස්නාහිර පළාත් සභාවට එහෙම මුදල් අර්බුදයක් තිබුණේ නෑ. නමුත් මුදල් අර්බුද තියෙන පළාත් සභාවල් තියෙන විශේෂම ආදායම් මාර්ග අඩු. දැන් අපි ගත්තොත් ප්‍රාදේශීය සභාවලුත් තියෙනවා. සමහර ප්‍රාදේශීය සභා තියෙනවා. එහෙම ලොකුම ආදායම් මාර්ග එන්නේ නැති ප්‍රාදේශීය සභා තියෙනවා. එම නගර සභා තියෙනවා. නමුත් දැන් කොළඹ නගර සභාව වගේ නගර සභාවක් ගත්තම විශාල ආදායම් ප්‍රමාණයක් ලැබෙන නගර සභාවක්. අන්න ඒ වගේ ඉතින් ඒ තියෙන තත්ත්වෙත් එක්ක ඒ තියෙන වෙළඳ ආයතනත් එක්ක සමහර ඒවා පළාත් සභාව තියෙන දැන් බස්නාහිර පළාත් සභාව මේ රටේ ලොකුම පළාත් සභාව. ඒ වගේම විශාල මුදල් ප්‍රමාණයක් ලැබෙනවා. ඒ වගේම අපි ගියොත් එම ඌව වගේ පළාත් සභාවක් ගියොත් මීට වඩා හුඟක් ආදායම් මාර්ග අඩුයි. ඒගොල්ලන්ට ලැබෙන ආදායම් ප්‍රමාණය අඩුයි. මධ්‍යම රජයෙන් අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට මුදල් ලබා දෙන්න ඕනේ. එතකොට හැම මධ්‍යම රජයක්ම පළාත් සභාව නඩත්තු කරන්න ඒක යම් මුදල් ප්‍රමාණයක් ලබා දෙනවා. සංවර්ධනය වෙනුවෙන් මුදල් ප්‍රමාණයක් ලබා දෙනවා. ඒක වෙනවා. ඒ හින්දා පළාත් සභාවවල ඔබතුමා කියන අර්බුදයක් අපි නම් පළාත් සභාව වාර දෙකක් මමත් හිටියා. ඔබතුමාත් දීර්ඝ කාලන පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් මෙතුමාත් හිටියා. එහෙම අර්බුදයක් අපේ කාලේ දැම්මුන්නේ නැහැ. නමුත් අපි එක දෙයක් දැක්කා. අපිට මුදල් ලබා දුන්නේ නැහැ. නමුත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ලක්ෂ 150 200 300ට ගිහිල්ලා සවාරි ගියා. ද චීනෙත් ගියා. ඉන්දුනීසියාත් ගියා. ඒකත් ගියාද? ඔබතුමා රට ගියාද? ඔබතුමා රට ගියාද? ඉන්දුනීසියා ගියානේ. ඒකෙන් අදහස් කරන්නේ නෑ ඔබතුමා රට ගියාද පළාත් සභාවේ වලින්? නෑ මං අහන්නේ දැන් ගිය සුමානේ නෑ මං කියන්නේ දෙයක් නෑ දැන් ගිය සුමානේ මම කියපේක බොරුවක් නෙමෙයිද මේ වෙලාවේ ඒක සල්ලි දෙන්න ඕනේ සල්ලි තියෙනවා. අය හදාගන්න සල්ලි තියෙනවා. මධ්‍යමාණ්ඩුවෙන් දෙන මුදල කියන්නේ නෑ සල්ලි තියෙන අය දෙන්නේ. මට කියන්න සරලව දෙන්නේ සල්ලි තියෙනවනේ. ඇයි මධ්‍යමාණ්ඩුවෙන් දෙන මුදල කියන්නේ සල්ලි තියෙනවා නම් මොකටද දෙන්නේ? සල්ලි ස්වාධීනව යන්න පුළුවන්. නෑ. මේ මූල්‍ය විනියක් තියෙන්න ඕනේ රටේ. මේ රටේ මූල්‍ය විනිය නැති වෙච්ච එක තමයි ප්‍රශ්නේ. බස්නාහිර පළාත් සභාව කියලා කියන්නේ එහෙම කොහෙන්ද අර්බුදයක් කියලා නෑ. ඉන්නේ? එහෙම උදා දැන් චීනේ ගියේ කොහොමද? දැන් කොහොමද ඉන්දුනීසියා ගියේ? චීනේ ගියා චීනේ යන්නේ නැද්ද? නෑ ඉන්දුනීසියා කොහොමද ගියේ මන්ත්‍රීවරු? අලංකාරිකා මේකාරිකා දැන් මන්ත්‍රීවරු ඔබතුමාත් යනවා. දැන් මන්ත්‍රීවරු දැන් මුදල් අර්බුදයක් තියෙනවා නම් බස්නාහිර පළාත් සභාවේ දැන් ඊයේ පෙරේදා ඔක්කොමලා ඉන්දුනීසියා ගිහිල්ලා ආවා. එහෙම මුදල් අර්බුදයක් තියෙනවා නම් බස්නාහිර පළාත් බස්නාහිර පළාත් සභාව. ඔව් මුදල් අර්බුදයක් තියෙනවා නම් එහෙම යනවද? නෑ ඇත්තම කිව්වොත් එහෙම බොරු කියන්න ඕනේ නෑ. අපි ගියේ නෑ. හැබැයි මන්තුරු දැන් ඕගොල්ලෝ හැමදාම යන්නේ නැහනේ. ඒගොල්ලෝ හැමදාම යන්නේ නැහැ. ඒක වෙනම දෙයක්. එතුමාලා වියදම නෑ ලියනවා. මෙතුමල් නෑ මෙතුමාලගේ වියදම මන්ත්‍රීවරුන්ගේ වියදම ලියනවා. නෑ ඒගොල්ලෝ මට ඒගොල්ලන්ව සුද්ධ කරන්න නෑ මන්ත්‍රීතුමා ඒ ඇවිල්ලා මන්ත්‍රීවරු යම්කිසි මුදල් ප්‍රමාණයක් දාන්න නැති. නමුත් සම්පූර්ණ මුදල් ප්‍රමාණය මන්ත්‍රීවරුන්ගේ මුදල් වලින් ගියේ නෑ. පළාත් සභාවෙන් යම් මුදල් ප්‍රමාණයක් ලබා දීලා තමයි ඉන්දුනීසියා ඒක ගියේ. ඒක තමයි බැංකුවෙන් ඩිපොසිට් වල ට්‍රිප් එකක් දෙනවා. බැංකුවේ තියෙන මුදල් කියනක ඔබතුමාලා වෙන වෙන තැනකට හරවන්නේ. මම කිව්වේ මම නිශ්චිතව අහන ප්‍රශ්නයක් තියෙනවා. ඇයි ආණ්ඩුවෙන්
මේ පළාත් සභාව වලට කියන්නේ නැති අපි ඔයගොල්ලන්ට මෙච්චර මුදලක් දෙනවා දැන් අය මේ හදාගන්න කියලා. නෑ ඒක තමයි මම අහන්නේ ඕකයි. නෑ එහෙම නෑනේ. මන්තුමා මෙහෙමනේ එහෙම කියන්න බැරි තත්ත්වයකට ආයේ මුජිබුර් රහමන් මහතාගේ වැටලා තියෙන්නේ. මන්තුමා දැන් ඒ හින්දා චතුර පළාත් සභාවලට පෞගිය කාලෙම හැම මධ්‍යම ආණ්ඩුවක්ම පළාත් සභාව ගෙන යන්න යම්කිසි මුදල් ප්‍රශ්නයක් තියෙනවා නම් ආණ්ඩුව උදව් කරනවා. ඒක ගැන රේකී අමාත්‍යාංශය අර උදව් කරනවා. ඒක පෞගිය ආණ්ඩුව හැම ආණ්ඩුවක්ම ඔක කරලා තියෙනවා. නමුත් බස්නාහිර පළාත් සභාව වගේ එකට එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද බස්නාහිර පළාත් සභාවේ ආදායම ඉතාම විශාල ආදායමක් ලැබෙනවා. නමුත් ආදායම් අඩු පළාත් සභාවලුත් තියෙනවා. අපි ගත්තොත් ඌව පළාත් සභාව වගේ තැනක් ගත්තොත් ඒකයි මුදල් ආදායම් ලැබෙන ප්‍රමාණය අඩුයි. නමුත් මධ්‍යම රජය කතාව කෙටියම හරි පැහැදිලි. මෙතන කියන්නේ සාම්ප්‍රදායික විදිහට පළාත් සභාවට දෙන්න මුදල කිව්වා මේ පාර කියලා නැහැ කියන එක. කිව්වේ ගන්න දුන්නේ නෑනේ. කියලා තියෙනවා නෑ කියන එක. පළාත් සභාවල තාම මුදල් අර්බුදයක් ගැන කවුරුත් දැන් මේක හරියට ගියොත් එහෙම දැන් ආණ්ඩුව උඹලට දෙන ගාන අපි කියන්නේත් නැහැ. නෑ මන්තුමා දැන් එහෙම ගැටලුවකුත් නැහැනේ. දැන් තියෙන සම්මුතිවාදී ආණ්ඩුවක්. එතකොට දැන් හුඟක් ඔය පළාත් සභාවල බලේ තියෙන්නේ. ඔබතුමාලා පුළුවන් නම් ඔය පළාත් සභාව විශ්වාසයෙන් ඔබතුමාලාගේ දැන් බලේ තියෙනවනේ දැන්. ඉන්න ඉතින් අවශ්‍යතාවයක් නැහැනේ. ඒකට විශ්වාසයෙන් මධ්‍යමාන්‍ය කරන්න පුළුවන් නේ. ඒකනේ මං කිව්වේ දැන්. දැන් පළාත් සභාව ඉන්දුනීසියාව යන්නේ නැහැ, චීනය යන්නේ නැහැ, කොයක්වත් යන්නේ නැහැ. ඔක විශ්වාසයෙන් යන්නේ. නෑ එහෙම බලේ තියෙන වෙලාව කරන්න පුළුවන්. මන්තුතුමා පළාත් සභාව ගෙනාවේ වෙන අරමුණක් උඩනේ. දැන් පළාත් සභාව ඒක තමයි මම කිව්වේ පළාත් සභාව ඕනේද එපාද කියන එක ඒක වෙනම සාකච්ඡාවක්. ඒක වෙනම සාකච්ඡාවක්. නමුත් ඒක හරි. ඒක හරි. පළාත් සභාව ඕනේද එපාද ඒක සුදු වලියෙක්ද ඒක සතපාකට වැඩක් නැද්ද කියන එක ඒක වෙනම සාකච්ඡාවක් ගත යුතුයි. නමුත් පළාත් සභාව මේ රටට ගෙනාවේ ප්‍රධාන වශයෙන්ම මේ රටේ තියෙන දේශපාලන ප්‍රශ්නයකට යම් විසඳුමක් හැටියට ගෙනාවු සභාවක්. ඒක දැන් මේ රටේ ස්ථාපිත වෙලා ඉවරයි. ඒක දැන් ඉස්සරහට අපි අරගෙන යනවා මිසක් ආයෙ ඒක පස්සට ගෙන යන්න බෑ. කෙටි බාධකිනක එක්ක මම සම්බන්ධ කරන මෙතුමාගේ ප්‍රශ්න ගොඩ ගණනාවට උත්තරයක් ලැබුණ නැතිද මෙතුමා මතු කරපු කාරණා තමයි දේශ අද සිරකරුවෝ නිදහස් කරනවා LTT ඔබතුමාලා කියන ওই ප්‍රශ්න වලට විසඳුම් ගේන්න තමයි එහෙනම් ඔබතුමාලා ඉදිරිපත් කරේ. ඕවා මුකුත් වෙලා නැහැ. මම හිතන්නේ සමහර අය අවුරුදු 10 මේ රිමාන්ඩ් බාරේ ඉඳලා තියෙනවා. සමහර ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඉඳලා තියෙනවා. ඒ හිටපු අයව අපමත නිදහස් කරලා තියෙනවා. එහෙම නැත්නම් කාටවත් නිකන් නිදහස් කරලා යවලා නැහැ මන්ත්‍රීතුමා. ඒ නෑ ඔබතුමා කිව්වා ඒ අදහස වැරදි. එක ප්‍රශ්නයක් අහන්නද? අහන්න කියන්න. වැරදි. ඔව්. ඔබතුමා දන්නවද? ඔව්. බරපතල මේ නිදහස් කරපු 31 දෙනාගෙන් එක 7 දෙනෙක්. ඔව්. LTT සංවිධානයේ විශේෂ කාඩර්වරු පුහුණු කරන ලද පිරිසක් තමයි ත්‍රස්තමර්ධන ඒකකයේ විසින් අත්අඩංගුවට අරගෙන ඒක ඕගොල්ලෝ පාපොච්චාරණය කළා. ඒගොල්ලෝ ගුවන්නාශක මිසයිල පාවිච්චි කළා. සමූල ඝාතනය කළා. බස් බෝම්බ පිපිරෙව්වා. මරාගෙන මැරෙන ප්‍රභූ ඝාතන වලට ආවා. මේම 216 දෙනෙක් තමයි. 12000ක් පුනරුත්ථාපනය කළා දැම්ම දොට්ට 12000ක් එහෙම දාලා මේ 216 දෙනාට විශේෂ අධිකරණයක් පනවලා ලෝකේ කොයිම මුජිබුර් රහමන් ඔබතුමා ඔය කියන ඔය අපරාධ කරපු අයට නායකත්වය දුන්නු කරුණම්මන්ට ඔබතුමා කරුණම්මන් කියන යටත් වෙලා රජේ ඔත්තුකාරයෙක් තප්පර 30 දෙන ඔබතුමා අවසන් කරනවා. ඒක තමයි දැන් මම කියන්නේ දැන් මෙයා කතා කරන්නේ කරුණාම්මාන්ගේ ගෝලබාලය. දැන් කරුණාම්මාන්ගේ ගෝලබාලය ගැන තමයි මෙතුමා කතා කරන්නේ. ඒගොල්ලන්ට අණ දුන්නේ, ඒගොල්ලන්ට ට්‍රේනින් කරේ, ඒගොල්ලන්ට උගන්වුවේ, ඒගොල්ලන්ට මොනවද කරන්න කියලා කිව්වේ ඔක්කොම කරුණාම්මානුයි පිල්ලයන්ලයි කේපීලයි. ඒගොල්ලෝ හොඳට ආණ්ඩුව තියන් හිටියා. ආවගෙන දුන්නේ කේපීලා. කේපීලා. ඒගොල්ලෝ හොඳට ළඟ තියාගෙන හිටියා. ඒගොල්ලෝම තියාගෙන සැප දුන්නා. ඔව් හොඳට සැප දුන්නා. කරුණාම්මානුව අරගෙන ගිහලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති කරා. පිල්ලයන්ව දකුණු පැත්තේ තියාගෙන හිටියා. මොනවාද මේ කතා කරන්නේ ආවිල්ලා? මහාමති කරා. එතකොට මේ දේවල් ඔක්කොම කරලා දැන් ඇවිල්ලා මේගොල්ලෝ මේ කතා කරනවා වෙන දේවල් ගැන. ඒ හින්දා දැන් අපි මේ කාවත්
නිදහස් කරලා නැහැ. මේක ඇවිල්ලා මේක අපි මේගොල්ලන්ව මේ රටේ මේ පිරිසුත් මේ රටේ පුරවැසියෝ. ඔවුන්ට නීතිමය පියවරක් හැටියට ඔවුන්ට අප ලබා දීලා තියෙනවා. නමුත් ඔවුන්ට තියෙන නඩු ඒවා විමර්ශනය වෙනවා. ඔවුන් වැරදිකාරයෝ හැටියට පත් වුණොත් ඔවුන්ට අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙනවා. නමුත් මේගොල්ලෝ වගේ ඔඩොක්කු තියාගෙන හුරතල් කරේ නැහැ. අපි කෙටි විරාමයකට ගිහිල්ලා එන්නම්. දෙවන වටේ අපි නැදෙන්නේ. වඩාත් සංවාදශීලී වටේක අපි ඉන්නේ. ජයන්ත සමරවීර මන්ත්‍රීතුමා වගේම නලින් අදහස් දක්වන සූදානම් ඉන්න අජිත් මාන්න පෙරමුණු මන්ත්‍රීතුමා මේ විරාමයෙන් අනතුරුව.